මේ උදාහරණයේදී කතා කරේ A සහ B කියන දෙන්නව අරගෙන මේ ගතික සමතුලිතතාවයට එළඹීම. එතකොට අපි දැක්කා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශ්‍රේණිකතාවය පොඩ අඩු වුණා. ආපසු ප්‍රතික්‍රියාවේ ශ්‍රේණිකතාවය පොඩ වැඩි වුණා. එක් අවස්ථාවකදී මේ දෙක සමාන වෙලා ගතික සමතුලිතතාවයට එළඹුණා. එතකොට අපි දැන් මේ කතා කරේ මම දැන් කිව්වත් විදිහට A සහ B අරගෙන. දැන් මේක විතරක් නෙවෙයි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියක දෙන්නව අරගෙන විතරක් නෙවෙයි. කියන්නේ ප්‍රතික්‍රියක වලින් පමණක් පටන් අරන් නෙවෙයි. මේ ගතික සමතුලිතතාවයට එන්න පුළුවන්. හිතන්න අපි මේ වැඩේ කරේ C වලින් පටන් අරනවා කියලා. C වලින් පටන් ගත්තත් මේ ගතික සමතුලිතතාවයට එළවෙනවා. එතකොට පොඩ අඩු වෙන්නේ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පොඩ අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව පොඩ වැඩි වෙනවා. අන්න යම් අවස්ථාවකදී ඒක සමාන වෙලා ගතික සමතුලිතතාවයට එළවෙනවා. ඒ කියන්නේ අර ප්‍රතික්‍රියක වලින් පමණක් වගේම ඵල වලින් පමණක් පටන් අරගෙනත් මේ සමතුලිතතාවය නැත්නම් ගතික සමතුලිතතාවය ඇති කරගන්න පුළුවන්. මොනවා අපි දෙකක් කතා කරා. හැබැයි මේ දෙකේම මික්ස් එකක්. ඒ කියන්නේ හිතන්න දැන් ඔන්න තමයි තේරුම් ගන්න ඕනේ A සහ B දෙන්නම අපි දැම්මා. මේ දෙන්නම. A විතරක් දාලා වැඩේ කරන්න බෑ. මොකද A සහ 3යි B ප්‍රතික්‍රියා කළා තමයි C හදෙන්නේ. අනිවාර්යෙන් අර එක දැන් ප්‍රතික්‍රියක එකකට වඩා වැඩියෙන් තියෙන අවස්ථාවකදී එක්කෙනෙක් විතර දාලා හරියන්නේ නැහැ දෙන්නම ඕනේ. අර අපි පළවෙනි එක විදිහට දෙන්නම කතා කරා දෙවෙනි අවස්ථාව විදිහට ඵල පමණක් අරගෙන කතා කරා. මේ දෙකේම මික්ස් එකක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියක සහ ඵල. ඒ කියන්නේ ආරම්භයේදී A තියෙනවා B තියෙනවා C තියෙනවා. එහෙම වුණත් පුළුවන්. එහෙම වුණත් ගතික සමතුලිතතාවය ඇති කරගන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ ඉදිරිපසට ගිහින්ද ආපස්සට ගිහින්ද කියන එක තීරණය කරන්න තාම ළමයිලා අපි කතා කරන්නේ නැහැ. ඉස්සරහට ප්‍රතික්‍රියා ලබ්ධිය QC කියලා එකක් කතා කරනවා. එතනදී තමයි අපි කතා කරන්නේ මොන පැත්තට ගිහින්ද සමතුලිතය නැත්නම් සමතුලිත ලක්ෂ්‍ය දකුණට ගිහින්ද වමට ගිහින්ද ගතික සමතුලිතතාවය තියෙන්නේ කියන එක අපි එතනදී කතා කරනවා. දැනට තේරුම් ගන්න තුන්වෙනි අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක සහ ඵල කියන දෙන්නම ආරම්භයේදී තිබ්බත් අපිට මේ සමතුලිතතාවය ඇති කරගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා තුනෙන්ම ගතික සමතුලිතතාවයට එළවෙන්න පුළුවන්. හරි? දැන් කොහොම හරි වේවා ඔන්න ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වුණා ආපස්සේ ඒකේ වැඩි වුණා ඔන්න ශීඝ්‍රතාවය සමානයි. හරි? දැන් මේ ගතික සමතුලිතතාවයට එළවුණාට පස්සේ මේ ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නියත වෙනවා විතරක් නෙවෙයි. දේවල් ගණනාවක් මෙන්න මේකෙදී නියත වෙනවා. මම මේ විදිහට උදාහරණයක් කියන්නම්. දැන් A සහ 3යි B තිබිලා 2යි අතර ප්‍රතික්‍රියාව තියෙනවා. ආරම්භයේදී මේකේ මවුල 1යි මේකේ 3යි තිබ්බා. හිතන්න මේකෙන් 0.1ක් ප්‍රතික්‍රියා කළා මේකේ 0.3ක් ප්‍රතික්‍රියා කරනවා මෙයාගේ 0.2ක් හැදෙනවා. අපි ඉස්සරහට මේවා කතා කරනවා. සමතුලිත අවස්ථාවේදී වුණ මවුල ගණන් 0.9යි 2.7යි 0.2යි විදිහට වෙනවා. හරි? මේ තියෙන්නේ ආරම්භක මේ තියෙන්නේ වෙනස් වූ මේ තියෙන්නේ සමතුලිත. මෙතන ඉඳන් පටන් ගත්තොත් මෙන්න මෙතනින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ කියන මම දැන් කියන්නේ අන පැරාමිතීන් ටික කාලයත් සමග නියතව පවතිනවා. ඒ කියන්නේ මේ ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය විතරක් නෙවෙයි. මම දැන් කියන්නේ අනේවත් නියතව පවතිනවා. මේකෙදි වෙන්නේ හිතන්න මේ සමතුලිත මවුල ගණන් තියෙනවා. එක තප්පරයකදී 0.1යි 0.3යි මේ දෙන්න ප්‍රතික්‍රියා කළා. ඒ තප්පරෙම 0.1යි 0.3යි හදනවා. මෙයා 0.2ක් හැදෙනවා. ඒ තප්පරේ මේ 0.2 යනවා. බලන්න මේ වෙලාව මේ තියෙන්නේ මේ ගතික සමතුලිතතාවයට එළඹුණාට පස්සේ. බලන්න ඒ තප්පරයට ඇදිලා ඒ තප්පරයට යනවා. ඒ කියන්නේ අර net value එකක් නැහැ. සමස්තයක් නැහැ. අර කැපිලා යනවා. ඒ කියන්නේ ඒක නිසා තමයි 0.1ක් ගිහිල්ලා 0.1ක් හැදෙනවා. කියන්නේ කාලයත් සමග මෙන්න මේ මවුල ගණන් මොකද වෙන්නේ? නියතව පවතිනවා. නියතව පවතිනවා. හරි? ඒ කියන්නේ ගතික සමතුලිතතාවයට එළඹුණාට පස්සේ මවුල ගණන කාලයත් එක්ක නියතව පවතිනවා. හරි? අපි දන්නවා ළමයි සාන්ද්‍රණය සමානයි C සමාන n බෙදීම b. අපි මේක මේ වැඩේ කරන්නේ හිතන්න ඒක්කොස් නැත්තම් ජලීය ද්‍රාවණයක මේ වැඩේ කරන්න කියලා හිතන්න. මේකේ පරිමාව තමයි අපි v කියලා දාන්නේ. එයා වෙනසක් උනේ නැහැ. මවුල ගණන අපි මෙතනදී කතා කරා වෙනසක් උනේ නැහැ කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ කාලයත් එක්ක? සාන්ද්‍රණයත් වෙනස් වෙන්නේ නැහැ. හරි? අනිත් පැත්තට අපි දන්නවා මේක වායුමය පද්ධතියක් නම් පීඩනය කියන සාධකය බලපානවා. PV සමානයි nRT දාන්න. හරි? මෙතන P සමානයි n බෙදී V කියන එක CRT. නියත උෂ්ණත්වයකදී R කොහොමද නියතයි? බලන්න P අනුලෝම සමානුපාතිකයි C නේද? අපි දැක්කා සාන්ද්‍රණය නියතයක්.
ඒක නිසා පීඩනයත් නියතයක් වෙනවා. හරි. අපි දැන් කීපයක් කතා කරා. මවුල ගණන, සාන්ද්‍රණය, පීඩනය ඔය ඔක්කොම නියතයි. හරි. ඊට පස්සේ ආංශික පීඩනයක් බලමු අපි. ආංශික පීඩනය C වල හිතන්න. PC සමානයි PT XC. හරි. දැන් මෙයාගේ මවුල ගණන වෙනස් වෙන්නේ නැත්නම් අදාළ පද්ධතියේ මූල මවුල ගණන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් XC නියතයි කියන්නේ මවුල භාගයන් කාලය එක්ක නියතයි. PT අපි මෙතනින් කතා කරා නියතයි කියලා. එහෙනම් එක සංඝටකයන් වල මොකක් නියතයිද? ආංශික පීඩනත් තමයි නියතයි. මවුල භාගස් නියතයි. බලන්න මේ කිව්ව ඔක්කොම දේවල් ටික මෙතන පහක් කතා කරලා තියෙනවා මෙතනම. කාලයත් එක්ක නියතව පවතිනවා. හරි? ඒ කියන්නේ ඔන්න ඔය දේ තේරුම් ගන්න ඕනේ. මේ ගතික නිකම්ම සමතුලිතයට එළඹෙන විදිහ මෙන්න මේක විතරක් නෙවෙයි. මෙන්න මේ සාධක ටිකත් කාලයත් එක්ක නියතයි කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. දැන් ඕක තේරුම් ගත්තට පස්සේ අපි හරියම වැදගත් කොටසට, ඒ කියන්නේ ගණනය සඳහා වැදගත්ම කොටස තැනට එනවා. මේ සමතුලිතතා නියතය සඳහා නැත්නම් ළමයි දන්නවා KP KC සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. හරි. අපි කතා කරමු සමතුලිතයම ගමු. A සහ 3B ප්‍රතික්‍රියා කරලා 2C හදනවා. හරි. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය RF කියලා ගන්න. F කියන එකෙන් අදහස් වෙනවා forward ඉදිරි කියන එක. R කියන එකෙන් අදහස් වෙනවා rate ශීඝ්‍රතාවය කියන එක. කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. අනිත් පැත්ත ළමයි මෙන්න මේ උපකල්පනය යටතේ අපි කරන්නේ ඉදිරි සහ අපස ප්‍රතික්‍රියා දෙකම මේ මූලික ප්‍රතික්‍රියා කියලා අපි උපකල්පනය කරනවා. එහෙම වුණොත් තමයි ළමයි දන්න චාලක රසායන මූලික සිද්ධාන්ත වලට අනුව R ඒ කියන්නේ මූලික ප්‍රතික්‍රියාවක් වුණොත් තමයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වේග ප්‍රකාශනයේ අදාළ පෙළවල් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ කියන්නේ RF අනුලෝම සමානුපාතිකයි AB. හරිනම් අපි දැන් මේව දන්නේ නැහනේ. AB කියලා දානවනේ නොදන්න පෙළවල් වලට චාලක රසායන මතක් කරගන්න. හැබැයි මේක AB වෙනුවට එකයි එක කියන එක විශේෂයෙන් දාන්න නැහැ. ඒක නිසා මම එහෙමම තියනවා 3යි කියලා දාන්න පුළුවන් වෙන්නේ තනි පියවර නැත්තම් මේක මූලික ප්‍රතික්‍රියාවක් වෙන නිසා. කොහොමද මේක මූලිකයි කියලා කියන්නේ ආයක උපකල්පනය. හරි. RF ආපස ප්‍රතික්‍රියාව R මෙතන මේ සිම්පල් R මම කලින් එකේ කිව්වා B කියලා ගන්න කියලා බෑක්වර්ඩ් කියන අදහස R කියලාත් ගන්න කියලා කිව්වා ගැටලුවක් නැහැ රිවර්ස් කියන අදහස. කියන්නේ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. අන්න එයා අපිට ගන්න පුළුවන් මෙයා අනුලෝම සමානුපාතිකයි C මොකද්ද මෙයාගේ පෙළ 2යි. ආයෙ කොහොමද ගත්තේ? ආපසු එක්කෙනා මූලිකයි කියලා අරගෙන තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේක. ඔන්න මේ සිද්ධාන්ත වැදගත් වෙන තැන. ගතික සමතුලිතයට ළමයි ලැබුණාම මොකද වෙන්නේ? බලන්න මෙයා RF මෙයා තියෙන R මේ දෙන්න සමාන වෙලා. එහෙනම් ගතික සමතුලිතයට ලැබුණාට පස්සේ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී හරි ගතික සමතුලිතයට ලැබුණු පසු මොකද වෙන්නේ? RF සමානයි RR වෙනවා. ඒ කියන්නේ ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව සමානයි. ඒක නිසා මම මෙතන මෙන්න මේ වැඩේ කරනවා. බලන්න RF-ට මම මෙයාට වේග නියතයක් දාගන්නවා. මොකද අපි දන්නවා වේග ප්‍රකාශනයේ වේග නියතය අන්තර්ගතයි. K කියලානේ අපි හඳුන්වන්නේ. ඉදිරි එක්කෙනා නිසා KF කියලා ගමු. A B 3යි. ආපසු එක්කෙනා RR KR කියලා මම ගන්නවා C වර්ගය. බලන්න මේ දෙන්න සමානයි. KF A B ගණය කියලා ගන්න පුළුවන් නේද? මෙයා KR C වර්ගය කියලා ගන්න පුළුවන්. හරි. මම මේ දෙන්නව මේ පැත්තට ගන්නවා. KF සහ KR අතර පොඩි වැඩක් කරන්න යන්නේ. C වර්ගය මේ දෙන්න මෙහෙමම ඉන්නවා. බලන්න ළමයි මේ දෙන්න වේග නියත දෙක. ඉදිරි සහ අපස ප්‍රතික්‍රියා වේග නියත. නියතයන් දෙකක් එකිනෙකට වැඩි වුණොත් හරි බෙදුනොත් හරි තවත් අලුත් නියතයක් නේ හැදෙන්නේ. අලුත් නියතයක්. ඒ අලුත් නියතයට මම වචනයක් දානවා KC කියලා. K කියන එකෙන් අදහස් වෙනවා නියතයක්. C කියන එක ළමයි තේරුම් ගන්න concentration. සාන්ද්‍රණය ඉංග්‍රීසි වලින් concentration කියන අදහස. කියන්නේ සාන්ද්‍රණය අනුබද්ධ සමතුලිතතා නියතය. ඉස්සරහට KP කියන එක අපි කතා කරනවා. මම එතනදී කියන්න මොකක්ද කතා කරන්න කියලා. C වර්ගය AB 3 කියලා ලියන්න පුළුවන්. බලන්න KC සඳහා මෙන්න අපි ප්‍රකාශනයක් ගත්තා. ඕක තමයි KC කියන්නේ එච්චරයි. හරි. ඕක තමයි KC කියලා කියන්නේ. දැන් බලන්න අපි මෙන්න මේ දේ කතා කරලා මම හිතන්න මේ පද්ධතිය වායුමය පද්ධතියක් කියලා. වායුමය පද්ධතියක් නම් විතරයි මම මේ කියන්නේ යන දේ ඇප්ලයි වෙන්නේ.
මම මෙන්න මෙතන දෙයක් පෙන්නවා මෙන්න මේ සම්බන්ධතාවය. හරි. වායුමය පද්ධතියක් නම් සාන්ද්‍රණයේ අනුලෝම සමානුපාතික වෙනවා ආංශික පීඩනයන් වලට. ආංශික පීඩනයන් වලට. බලන්න ඒක නිසා මට මෙන්න මේ සාන්ද්‍රණයන් වෙනුවට ආංශික පීඩන දාන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ C වල ආංශික පීඩනය PC වර්ගය. සාන්ද්‍රණය වෙනුවට ආංශික පීඩනය දාමු. PA වැඩි කිරීම PB B වල ආංශික පීඩනයේ වර්ගය. මේ සාන්ද්‍රණයන් වෙනුවට ආංශික පීඩනයන් දානවා. දාන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. අන්න ආංශික පීඩන අතර සම්බන්ධතාවයක් ගත්තා. හරි. එයාට KC කියලාම කියන්න පුළුවන්ද? නැහැ. මේ සාන්ද්‍රණ අතර නියතයනේ. නැත්නම් සමතුලිතතා නියතයනේ. සාන්ද්‍රණ අනුබද්ධය සමතුලිතතාවය. එයාට කියන්නේ KC කියලා. බලන්න මේ තියෙන්නේ ආංශික පීඩන. නැත්නම් පීඩන අනුබද්ධයෙන්. ඔව් K තමයි නියතයක්. P ප්‍රෙෂර් කියන අදහස. ආංශික පීඩන ඇසුරෙන් සමතුලිතතා නියතය. මෙන්න අපිට KP සඳහා ප්‍රකාශනයක් ලැබුණා. හරි. දැන් ළමයි මෙන්න මේ වැඩේ කරන්න AA වායුමය පද්ධතිය සලකන්නේ සිම්පල් BB මෙන්න මේ දෙන්න. ඵල දෙන්න අතර සමතුලිතයක් තියෙනවා. මෙයාගේ KC සහ KP හදාගන්න. ඒක එක්සර්සයිස් එකක් විදිහට කරන්න. ඕගලන්ට මේ වගේම KP සහ KC සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. ඒක ඕගලන්ට කරන්න තියෙන වැඩ. දැන් බලන්න KP සහ KC දෙන්න. අපි හඳුන්වනවා සමතුලිතතා නියත. මෙයා සාන්ද්‍රණ ඇසුරෙන් සමතුලිතතා නියතය. මෙයා පීඩන ඇසුරෙන් සමතුලිතතා නියතය. හරි. දැන් ළමයි මේ සමතුලිතතාවත් වර්ග දෙකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලා ගන්න. සමතුලිතතා වර්ග දෙකක් තියෙනවා. සමජාතීය සමතුලිතතා සහ සමතුලිතතා වර්ග දෙකක් තියෙනවා. සමජාතීය සමතුලිතතා සහ විසමජාතීය සමතුලිතතා. මොකද්ද මේ දෙකේ වෙනස? ළමයි දැන් මේ ප්‍රතික්‍රියක සහ ඵල කියන දෙකොල්ලම එකම භෞතික අවස්ථාවක නම් එකම ෆිසිකල් ස්ටේට් කියලා අපි කියනවා නම් පවතින්නේ මෙන්න මේ සමතුලිතතාවය. අන්න ඒ වගේ සමතුලිතතාවයකට අපි කියනවා සමජාතීය සමතුලිතතාවයක් කියලා. උදාහරණයක් මෙන්න මේක. හේබර් ක්‍රමයෙන් මම කලින් කිව්ව විදිහට ඇමෝනියා නිෂ්පාදනය NH3 gas 2 3 බලන්න හැමෝම ඉන්නේ එකම භෞතික අවස්ථාවේ gas. අන්න සියලුම ප්‍රතික්‍රියක සහ ඵල ඉන්නේ එකම භෞතික අවස්ථාවේ. ඒක නිසා අපි හඳුන්වනවා සමජාතීය සමතුලිතතාවයක් කියලා. හරි. සමතුලිතතාවයේ ඉන්න ප්‍රතික්‍රියක සහ ඵල අඩුම තරමෙන් භෞතික අවස්ථා දෙකක ඉන්නවනම් මෙන්න උදාහරණයක්. කැල්සියම් කාබනේට් වල යෝජන සමතුලිතයකට අනුව වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස්. බලන්න මේ දෙන්න සොලිඩ් වෙද්දී මෙහා ගෑස්. ඒ කියන්නේ එකම භෞතික අවස්ථාවේ නෙවෙයි ඉන්නේ. භෞතික අවස්ථා එකකට වඩා වැඩි ප්‍රමාණයක් පවතිනවා. අන්න ඒ වගේ සමතුලිතයකට අපි කියනවා විෂමජාතීය සමතුලිතතාව කියලා. හරි. KP සහ KC වලට අදාළ ළමයි තියරි කොටස ඉවරයි. දැන් ගණන් ඕගලන්ට ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ.